Vinny Production. තාත්තේ මකෝ මේ මොන මනමාලියොත් තාත්තේ මේ බලලා තියන්නේ අය දැන් මොකෝ වෙලා තියෙන්නේ මූණේ hina පොදක් නැහැ බලාපන්කෝ මේ ඉන්නේ බං අපූර්වට එහෙම නෙමෙයි තාත්තේ අනේ මේ උඹ කියන විදිහේ මනාලයෝ මේ තනි මම කොහෙන් හොයන්නද බං මට ඕනේ මූණේ hinaව පුරවගත hina වෙලා ඉන්න මනමාලි ඉන්නවා කපු මාත්‍යා මූණ පුරා hina වෙන නිතරම hina වෙන සතුටින් ඉන්න පුළුවන් මනමාලෙක් නේ ඕනේ ඔව් ඉන්නවා කවුද ජොනි අද නෑ යා නෙවෙයි වැඩගත් තැනකට යන්නේ කවුරුහරි පිළිවෙලට හිටපන් මගේ නම් What's we know what's we pull on. Star and Safari. ඔන්න මහත්තයෝ කිව්වා වගේම මනමාල මහත්තයා එක්කගෙන ආවා. ඒකනේ ඔය පේනවා නිතරම hina වෙච්ච ගම. ඉල්ලේ කෙනෙකුට මේ ඇවිත් බලපන් මේ මන් දන්නේ මේ නංගි සීනියර් දෙක තුනක් දාලා මේ ප්ලේන් ටිකක් ගන්න බැරි නේද? මේ මොන පිස්සෙන්ද තාත්තේ මේ තව බෝන්ජි පොඩ්ඩක් උතුරනේ. මට දැන් මහත්තයා මේ ඇව්වට තරහ වෙන්න එපා මේ දරුවා මේ ගුලි එහෙම කනවද එහෙම නැතු මේ වෙන මොනවා හරි තීරාද? මේ මොකෙද කප් මහත්තයා මේ කවද කරවලා යන්න දැන් මහත්තයා ඉතින් මේ hina වෙන මනමාල මහත්තයෙක් ඉතින් ඕනේ නෑ අවශ්‍ය නෑ යන්න කරවලා ඉන්න කප් මහත්තයා ඔයවත් තන කාලා ගන්න මම මගේ දෝෂ නෑ මේක තමසේ විනාඩියක් කට වහගෙන මම මේ කියන්නේ මොකද්ද කියලා හරියට අහගන්නවා. හරිද? තමසේ මම තමසේට ආදරය කරේ තමසේගේ තියෙන අහිංසකකමට. තමසේ මෙතන මේ සති දෙකයි තාම යාළු වෙලා. කුණුහරුපිනුක් බයින්ද. තව කොත් තමසේගේ හැදියාව. අනේ මේ නංගි මේ සම්බන්ධය මෙතනින් ඉවරයි. හරි? මොන බම්බුවක්ද? නෑ ඉවරයි මේ සම්බන්ධය මෙතනින් ඉවරයි. අම්මා! ඇයි බා ඒ මගුල හරියන්නේ නැද්ද ඒකෙල්ල හරියන්නේ නෑ අම්මේ. කිසිම හැදියාවක් නෑ. කුණුහරුපෙන් බැන්න මට. අනේ මන්ද පුතේ උඹට හරියන මගුලක් හොයන්න බලපන් අපි විඳින වේදනාව කොහෙද ඉතින් උඹලට දෙයක් හරියට කරගන්න මොලයක් තියෙන එකක් ඈ මට ඕනේ අම්මා වැඩි කෑකෝ ගහන්නේ නැති රණ්ඩු වෙන්නේ නැති හාවියක් වගේ සද්ද බද්ද නැති ගෑනු ළමෙක් අම්ම. ඉන්නවා ඈ? වැඩි ශබ්ද බද්ද නැති නිශ්ශබ්දව ඉන්න හාවෙක් වගේ ගෙල්ලෙක් ඉන්නවා. කවුද පියුමි නෑ එයා නෙමෙයි කිසිම කරදරයක් නෑ කොටින්ම කියනවා නම් කනට ඇහෙන්න කතා කරන්නේ නෑ කියන්නකෝ ඔන්න මේ දරුවා ඉල්ලුවා වගේම ෂෝක් කෙලි පොඩ්ඩ හාමිනේ කෙල්ල වෙක්කගෙන ආවනම් පොඩි කාලේ ඉඳන් ඇහි තියාගෙන මගේ කෙල්ල හැදුවේ. එතකොට මේ දරුවාගේ නම එහෙම දැක්කනේ හුරතලේ. මොනවා? මේ ළමයට කතා කරන්න බැයිද එතකොට? ඔව් ඉතින් වැඩි කතා කරන්නේ නැති කට ගහගෙන එන්නේ නැති නිශ්ශබ්ද කෙල්ලෙක් ඉතින් ඕනේ කිව්වේ ඔය ඉන්නේ ෂෝක් එකද කෙල්ලේ මට නම් දැන් මේ කෙරුවා විපා වෙලා තියෙන්නේ බං බලපන් උඹට මනාල හොයන්න මර පල්ලෙහා පොල්වත්තයි අර පල්ලෙහා ඉඩම් කැලේ දෙකම වික්කනේ මට දැන්වත් කියපන් උඹට හරියන්නේ මොන වගේ මනාලෙද්ද කියලා තාත්තට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහනේ තාත්තේ මට ඕනේ ජීවිතේ යථාර්ථය තේරුම් ගත්ත ආදරය ගැන හොඳට අත්දැකීම් තියෙන නළුවෙක් වගේ කොල්ලෙක් තාත්තේ ඉන්නවා ඔය කිව්වා වගේම මනමාල මහත්තයෙක් ඉන්නවා කවුද රංජන්
අන්ද රංජන් නෑ නෑ නෑ. එයා නෙමෙයි. ඒක මිසක්. එන්නකෝ. ඔන්න මහත්තයෝ මම මේ පාර එක්කගෙන ආවා. ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. ආදරය ගැන හොඳට අත්දැකීම් තියෙන ලස්සන මනමාර මහත්තයෙක්. ඒකනේ. රොම බලමු අපි කතා කරලා. කෙල්ලේ. නංගියා මං දෙන්නෙත් ආදරේ කරේ නෑ මගේ සුදු නංගියා. එක මලක එක බඹරෙක් විතරයි වහන්නේ. ඒ බඹර මම ඒ මල ඔයා මම ඔයාගෙන් චවමගෙන ඊයේ තාත්තේ මේ කවුද මේ? TikTok නළුවෙක්නේ. තාත්තා හෙව්වොත් ඔය වගේ ජරාවක්ම. කපු මාත්තයා මගේ දැන් ඉවසීම සීමාවක් පැනලා තියෙන්නේ. නිවාලම් ජීවිතේ කඳුළු හිනාවෙන් ඔයමු වේරඳුණු අම්මා ඇයි? මට මේ කෙල්ලත් හරියන්නේ නෑ අම්මා. ඒ කෙල්ල මේ ගෙදර ඉන්න කෙල්ලෙක් නෙවෙයි අම්මා. මොඩ්ලින් කියයි. එතකොට කැම්පින් කියයි. එතකොට ට්‍රිප් කියයි. මාසෙට දවස් 2යි ගෙදර ඉන්නේ. මට එපා. බෑ කිව්වා. අනේ මන්දා පුතේ මේක නම් පුදුම කරුමයක්නේ. කරුමේ තියෙන්නේ දැන් නෙවෙයි වගේ එකක් බැන්දාම අම්මා කරුමේ තියෙන්නේ. ඔබට හරියන කෙල්ලෝ මේ ලංකාවේ නෑ. අම්මයි පුතයි ඕන දෙයක්. එහෙම නෙවෙයි අම්මා. අම්මලාට මං කියන දේ තේරෙන්නේ නෑ. මම කියන්නේ අම්මා ගෙදරට වෙලා අම්මත් එක්කම ඉන්න. එතකොට එහෙම රෝන්දේ ගහන්නේ නැති ලස්සන අහිංසක කෙල්ලෙක් අම්මා. ඉන්නවා. බොහෝම තැම්පත්. රෝන්දේ ගහන්න නැති. කොටින්ම කිව්වොත් අම්මා එක්කම ගමන් බිමන් යන කෙල්ලෙක් ඉන්නවා. කවුද? කවුෂි. නෑ. එයා නෙමෙයි. මේ උදවියට කියන්න කෙල්ල පොඩි කාලේ ඉඳලා ගේ ඇතුලේ තමයි හැදුනේ. අත්‍යවශ්‍ය ගමනක් යන්න උනත් අම්මා එක්ක තමයි පිරච් කරේ. ඔන්න ඔය විදියට තමයි ඔය දරුවා හැදුවේ. හොඳට හැදිච්ච ළමයි. පේනවනේ. අපි එහෙනම් දුව බලලෙමු නේද? හාමිනේ ඔය දරුවාව එහෙනම් එක්කලා එමුකෝ. කපු මේ ළමයි මේ ඇවිදින්න බැයිද? අයි දැන් කිව්වේ කොහෙවත් ඇවිදින්න නැති අම්මත් එක්කම ඉන්න කෙල්ලෙක් ඕනේ කියලා. යෝ ඉන්නේ අසපු. දැන් ගහන්න ගන්නද? අපි ඉන්නේ ටේනිකක් බීලින් කොහොමද? මේ කපුවන්ට කියලා කරන්න මගුල් හරියන්නේ නැහැ. හොඳ තැනක් තියෙනවා. යන්කෝ. නන්දත් ඉන්න. කෑවනේ. අහුවෙච්ච කාවයියත් පැන්න. මගුලක් කරනවනේ මෙතන. මොකද කරන්නේ? පේන්නේ නැද්ද මාළු අල්ලනවා කියලා? පිස්සෙක්නේ. අද වගේ දවසක ග්‍රීන් වැලියක ඉස්සරහා මාළු අල්ලන්න. ඒ ග්‍රීන් වැලියක ලොකුද? ලොකුයි තමයි අක්කෝ. අද 16 වෙනිදා වරේ යන්න මනමාලියක් හොයාගන්න ග්‍රීන් වැලියකට. මම නම් යනවා. ඔන්න මනමාලියද මට මේ මාළුවෙක් අල්ල ගන්න බැරුව මම ඉන්නවා. ඉන්න මාළියෙක් නේ.
ඇඩේ බලාපල්ලකෝ මේකේ විශාල කෙලි බලමු කුඹට හරින මනාලයක් අද මේකවත් ඉඳීද කියලා. අයියෝ තාත්තේ මොකද්ද සරම? සරම. යම. තාත්තේ. මොකද? පිට කෑවට කමක් නැහැ. කෙල්ලන් ගහන්න තියෙනවා. උඹලාගේ තින් පඬිතකමනේ තින්. අඳු. අයියෝ තාත්තේ. ताली मिला खापुए दानने किटी ඩෝක් එක තාලි සිතාලි ආයුබෝවන් කේසරි මංගල පියස වෙත ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. අපි අද ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල ග්‍රීන් වැලි හොටෙල් එකට. ඇතුලේ විශේෂ දෙයක් සිද්ධ වෙනවා. එන්නකෝ. නදනේ තීරේ මිරේ මිස්ටර් කපු කොහොමද වගේ ඇඳුමේ යතයිනේ නෝගනේ ඔල තරුණියට ගරානවා අන්න එකනේ මම ලංකාවට කැමති නැත්තේ ඔයා කොහොම හිතුවත් මේ ඇඳුමට කිල්ලෝ වෙන්නේ සට්ටේ ගාලා එහෙනම් ඔබ මෙහෙට ආවේ නිකන් ඔයා මොකද කපු මේ පැත්තේ මාතා එකක් හොයාගන්න බා යන් सुंदर की कहानी करे वरना तोड़ නතු යුග වීදා සරසීලා එක් වීලා පතිනිය වීලා හැඩවීලා යුග දිවි අරමා පොදුරාලා හිනහිලා අතුලක පතලා ලංවීලා मेरी लड़की की मरे बांबू मेरे शेर कोमगे फौल यो यूं मत मेरे में लोगों ने डगे बलागे नहीं किए गिरा සයන සංසියේගේ ස්ට්‍රීට් නම්බර් 354 මාඩි වෙනවා. උදේ සෝන් සී කියන්නේ මගේ පුටුවේ ඉන්නේ පවුලගේ නමද සත වහගෙන නතු යුග වීදා සරසීලා එක් වීලා පතිනිය වීලා හැඩවීලා යුග දිවි අරමා යනවට වැටෙනවා ඔය වෙන්නේ මට පේනවා දැන් ඉඳ ගලේ මෙතන ගහිලා තියෙනවා කියලා මට හොඳට පේනවා යම කයිද අදවා අජේ පටලා මුමුණලා සරසීලා නිවාලම් ජීවිතේ කඳුළු හිනාවෙන් ඔයමු වේරඳුණු නිවාලම් ජීවිතේ කඳුළු හිනාවෙන්
නංගියා මං දෙන්නෙක්ට ආදරේ කරේ නෑනේ නංගියා. ඔයාගේ පරිවිදුවේ එක පරිවිය ගියා කියලා ඔයා සැලෙන්න එපා. ඔයා තව පරිවියක් කියන්නේ. එයත් ඒත් ඔයා සැලෙන්න එපා. ඔයා තව පරිවියක් කියන්නේ. කොහොම පරිවි ගණනාවක් කියන්නේ. ඔයා සැලෙන්න එපා. පරවියා. ආව ආව. ඒ වගේ සුදුයි. මල්ලි අපි වැඩේ වෙන විදිහට කතා කරමු. පරිවි ජෝඩුවක් කීයද? ඇතුලේ පොඩි පරිවි බිස්නස් එකක් කරනවා බලන්න හොඳයිද කියලා. පරිවි. ඇතුලේ. නංගියා. නංගියා. මන් දෙන්නෙක්ට ආදරේ කරේ නෑ නංගියා. යුග දිවි අරඹා ගොදුරාලා හිනවිලා අතුලක පතලා ලංගිලා අනමාලිය හිනේ රුව සරසා සංගවැනි වත බිදුලා ඇමතැසම හිනහෙන විනයක සැවෝමා ප්‍රියතේ පුලින් බැලුනා ලෙනුනා හැඟුනා මధు සදේ ආශාවිසිරි මංගල සෙයාරු පිරුණා සිතනා පතනා මේවානේ අකෝ කපුකා. අපි කරන කපුකා මොනවද? ශිෂ් ආරయ్య. එයා මොනවට දවසඟුනේ මගේ ඇඳුමටද? ඒ වුණාට සුදු නංගියා ඔයාගේ අම්මා අප්පච්චිව කවදාවත් අමතක කරන්න එපා නංගියා. මංගල සෙයාරු පිරුණා සිතනා පතනා පැතු පැතු මන් විසිසේ හිටුවී හදවතින් ආශාවේ දිරුණා. තාමත් බඳින්න බැරි වුණාද? හැම තැනම හොයලත් හම්බ වුණේ නෑ නේද? වයසත් දන්නේම නැතුව ගියා. බඳින්න ඕන නම් අගෝස්තු 16 එන්න කුරුණෑගල ග්‍රීන් වැලි හොටෙල් එකට. කේසිරි මංගල පියස අපි ඉන්නවා ඔයාලනකම් මග බලාගෙන. එදාට පුළුවන් ඔයාට කෙනෙක්ව ඇස් දෙකෙන්ම බලලා හොයාගන්න. අපි ගාව තියෙනවා ඕනේ තරම් විසඳුම්. ඊට අමතරව එදාට එන ඔයාලා හැමෝටම ඔයාගේ විවාහය සාර්ථක වෙනකන් අපේ ආයතනයේ නොමිලේ මංගල යෝජනා ලබා ගන්නත් පුළුවන්. ඔයාගේ අම්මා එක්ක හරි තාත්තා එක්ක හරි එන්න කුරුණෑගල ග්‍රීන් වැලි හොටෙල් එකට දැන්ම කතා කරන්න ඔයාගේ ආසනය වෙන් කරවා ගන්න. ඔබ අමතන අවස්ථාවන්හිදී අප දුරකථන අංක කාර්යබහුල වුවහොත් ඔබගේ නම සහ දුරකථන අංකය අප වෙත SMS කරන්න. ආසන සීමිත බැවින් ඉක්මනින්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න. තවත් ගොඩාක් දේවල් තියෙනවා. ඇවිල්ලම බලන්න. මම දැන් ඔබට හඳුන්වා දෙන්න හදන්නේ විශේෂිත පුද්ගලයෙක්. ඒ තමයි කේසිරි මංගල පියසේ අධිපති කේසිරි බණ්ඩාර මහතා. ආයිබෝන් කේසිරි. ආයිබෝන් අයෝමි. ඇත්තටම අපිට හඳුන්වා දෙන්නකෝ ඇත්තටම මොකක්ද මේ කේසිරි මංගල පියස කියලා කියන්නේ? ඕන අයෝමි. ඇත්තටම කෙනෙක් විවාහ අපේක්ෂාවෙන් ඉන්නවනම් කෙනෙක්ගේ විවාහය ප්‍රමාද වෙලා නම් එයාගේ සිහිනේ සැබෑ වෙන එකම තැන තමයි කේසිරි මංගල පියස කියලා කියන්නේ. අගෝස්තු 16 වෙනිදාට කුරුණෑගල ග්‍රීන් වැලි හොටෙල් එකේ විශේෂ දෙයක් සිද්ධ වෙනවා. අහලා බලමු මොකක්ද මේ විශේෂ දෙය කියලා. ඕන අයෝමි. ඇත්තටම අපි අගෝස්තු 16 වෙනිදාට කුරුණෑගල ග්‍රීන් වැලි හොටෙල් එකට ගෙන්නනවා ලංකාවේ පුරා විසිරී ඉන්න විවාහ අපේක්ෂාවෙන් පෙරුම් කරන හැමෝම. ඒතකොට එදාට පුළුවන් එයාට තමන්ගේ අනාගත සහකාරය හෝ සහකාරිය ඇස් දෙකෙන්ම බලලා හොයාගන්න. එහෙමනම් විවාහයක් අපේක්ෂාවෙන් ඉන්න ඔයාලට කොහොමද සහකාරියෙක් හොයාගන්නේ කියලා අපි අහලා බලමු. ඕනෑම ඇත්තටම අගෝස්තු 16 ග්‍රීන් වැලි හොටෙල් එකට එන්න කුරුණෑගල අපි ඉන්නවා ඕගොල්ලන්ගේ විවාහ මංගල යෝජනාව සාර්ථක කරලා දෙන්න. ඉතිහාසයේ කොතනවත් නොවුණු විදිහට කේසිරි මංගල පියසෙන් කෙනෙක්ව ඇස් දෙකෙන්ම දැකලා හොයාගන්න පුළුවන් අවස්ථාව වුණා අපි උදා කරලා දීලා තියෙනවා. ඉතින් කතා කරන්න අපිට එදාට එන ඕගොල්ලෝ හැමෝටම අවුරුද්දක් පුරාවටම මංගල යෝජනා අපි නොමිලේ ලබා දෙන අයෝගී ඊට අමතරව ඔයාගේ මංගල සිහිනේ පරක් වෙන්නේ ඇයි කියන හේතුවට අපි ගාව තියෙන පිළිතුරු බඳින්නම ඕන නම් ඉන්න. මේක තමයි තනිකර හදවත් එකතු කරන අපේ කාලේ මහ ගෙදර කේසිරි මංගල පියස තිරුවන් සරණයි.